හෝමාගම මීගොඩ ප්‍රදේශයේ පර්චස් 10ක බිම් ප්‍රදේශයක ඉදි වෙලා තියෙන තනි තට්ටු නිවසක් ගැන ඔයාලට කියන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. අලංකාර විදිහට ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙන ෆ්‍රන්ට් යාඩ් එකක් වගේම මේ ගෙදරට තියෙනවා පාර්කින් ස්පේස් එකක් වාහන දෙකක් පමණ නැවැත්විය හැකියි. ඒ වගේම මේ ගෙදර ඇතුළට ගිහලා බලමු මේ ගෙදර තියෙන ෆැසිලිටිස් මොනවාද කියලා. නිවසට ඇතුළු වෙද්දී මේ විදිහට ඕගොල්ලෝ ලිවින් ඒරියා එක වගේම මේ පැත්තෙන් ටීවී ලොබි ඒරියා එක පේන්න තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ලිවින් ඒරියා එකම ලයිට් සෙටින් වගේම ෆෑන් සෙටින්ස් කරලා තියෙනවා. මෙම නිවසේ බෙඩ්රූම්ස් 3ක් වගේම බාත්රූම්ස් 2ක් සමන්විත වෙනවා. අපි මුලින්ම මාස්ටර් බෙඩ්රූම් එකට ගිහිල්ලා බලමු. මේ මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම මේ මාස්ටර් බෙඩ්රූම් එකට AC ලයින් එක දීලා තියෙනවා. මේ තියෙන්නේ ඇටච් බාත්රූම් ඒරියා එක. ටීවී ලොබි ඒරියා එක පහු කරගෙන යද්දිම ඕගොල්ලන්ට මේ නිවසේ තියෙන බෙඩ්රූම්ස් තුනෙන් දෙවෙනි බෙඩ්රූම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. දෙවෙනි බෙඩ්රූම් එක ඉස්සරහම ඔයගොල්ලන්ට මේ නිවසේ තියෙන අන්තිම බෙඩ්රූම් ඒරියා එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ නිවසේ තියෙනවා බාත්රූම්ස් දෙකකින් එක බාත්රූම් එකක් මාස්ටර් බෙඩ්රූම් එකට ඇටච් වෙලා තියෙනවා වගේම අනිත් බාත්රූම් ඒරියා එක කොමන් බාත්රූම් ඒරියා එකක් විදිහට මේ විදිහට ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ නිවසේ තියෙන කිචන් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේම මේකට පැන්ට්‍රි එකක් සෙට් වෙන්න තියෙනවා. ෆ්‍රන්ට් යාඩ් ඒරියා එක වගේම මේ නිවසේ බෑක් යාඩ් ඒරියා එකත් මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට. බෙඩ්රූම්ස් 3කින් වගේම බාත්රූම්ස් 2කින් සමානව මේ නිවසේ සම්පූර්ණ ජනල් කරලා තියෙන්නේ ග්ලාස් සහ ඇලුමිනියම් සෙටින්ස් වලින්. ඒ වගේම ප්‍රධාන දොර සහ පිටුපස දොර කරලා තියෙන කොස්ටවෙන් ඒවල මුල බලා ගන්න පුළුවන් යුනික් ඩිසයින් වලට තියෙන ලෑම්ප් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණ ෆෑන් සෙට් කරලා තියෙනවා. ඒ වගේම මේ නිවසේ හතර පැත්තෙම යන්න පුළුවන් විදිහට කිසිම බ්ලයින්ඩ් රෝල් එකක් නැහැ. ඒ වගේම ඇල්කාඩෝ වගේ රෝල් ගේට් සහ විකට් ගේට් භාවිතා කරලා තියෙනවා. ෆිනිෂින් වහල භාවිතා කරලා තියෙනවා. හෝමාගම මීගොඩ ප්‍රදේශයේ පර්චස් 10ක බිම් ප්‍රදේශයක ඉඳලා තියෙන නිවසේ සිට 125-190 බස් පාරට කිලෝමීටරයක දුරක් සහ මීගොඩ ඉකොනොමික් සෙන්ටර් එකට සහ රේල්වේ ස්ටේෂන් එකට මීටර 800ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. ඒ වගේම මෙම නිවසේ මුල් වටිනාකම දක්වන්නේ ලක්ෂ 195යි. ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් 32 දුරකථන අංකයට අමුතුවන් දෙන්න.